Hello, I'm back. ඉතින් කොහොමද? ඔන්න මේක තමයි මං channel එකේ අරන් එන මගේ දෙවෙනි vlog එක. ඉතින් ගිය සෙනසුරාදා කියන්නේ ලන්ඩන් වලට හොඳටම අවුව පායලා තිබිච්ච ලස්සන දවසක්. අපි ආවා රිච්මන්ඩ් පාක් එකේ තියෙන ඉසබෙලා ප්ලාන්ටේෂන් එක බලන්න. තාම හරියටම ලන්ඩන් වලට සමර් වගේ දැනෙන්නේ නැහැ ඇත්තටම. තාම foggy, cloudy. ඉතින් අපි හැමතිස්සෙම ජැකට්ස් දාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ ලස්සන දවසක් ආවහම ගේ ඇතුළට වෙලා එක වේස්ට් කරන්න හොඳ නැහැ. මේ පාක් එක ගැන කියනවා නම් දැන් මේ අපි already පාක් එකේ ඇතුලේ ඉන්නේ. මේක අක්කර 2300ක් විතර ඒරියා එකක් තියෙන පාක් එකක්. අපි මීට කලින් කීප පාරක් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට අද අපි මේ යන තැනට අපි කවදාවත් ගිහිල්ලා නැහැ. මොකද ආපු හැම පාරකදීම එක තැනකට තමයි යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරමට කවර් කරගන්න බෑ එක දවසකින්. කියන්නේ ගොඩක් ඇවිදින්න තියෙනවා පාක් එකේ. දැනුත් අපි මේ යන තැනට කාර් පාක් එකේ ඉඳන් 30 minutes walk එකක් තියෙනවා. ඉතින් මේ මෙහෙම දැක්කහම නම් මට හිතුණා මං එන්න කලින් සර්ච් කරාම දැක්කා වගේ ඒ ෆොටෝස් වල තිබ්බා වගේ මල් තියෙයිද මෙච්චර ඩ්‍රයි සෝන් එකක කියලා. මේ වගේ ඉතින් සෑහෙන ශුෂ්කයි මේ ටික චරබර ගාලා වේලිච්ච කොළ පාගගෙන මෙහෙම දිගටම එනවා. එතකොට ඔය පෝස්ට් එක දැක්කා. ඒක දැක්කාම නම් ඇත්තටම අම්බෝ ඇති අන්තන් දැන් නම් ළඟද කොහෙද ඉන්නේ කියලා හිතුවා. මේ බලන්න ටක් ගාලා චේන්ජ් වුණා. මේ වගේ නිකන් පොඩි රොබින් හුඩ් වයිබ් එකක් තියෙන පැත්තකට. මෙන්න මේ වගේ හිඩන් ප්ලේස් එකක තමයි තියෙන්නේ මේ ඉසබෙලා ප්ලාන්ටේෂන් එක. ඒකේ තියෙනවා කියලා තිබුණා අසෙලියා මල්. අසෙලියා කියලා තිබුණේ ඒක අපි සිංහලෙන් අසෙලියා කියන්නේ අර නදීමල්ගේ සෝංග් එකක් එහෙම තියෙන්නේ. අන්න ඒක ඇත්තටම මේ මං එදා තමයි හිතුවේ එහෙම මලක් ඇත්තටම තියනවාද කියලා. තව බ්ලූබෙල්ස් මේ තියෙන එක පොඩ්ඩක් ෆේඩ් වෙලා පොඩ්ඩක් ඉතින් අර පෙති හැලිලා වගේ තිබ්බේ. මොකද ඒකේ 4th window එක කියලා තිබුණා දැන් මේ තියෙන කාලය මැයි මුල වගේ. ඔහොම ඉතින් ඉස්සරහට ගියා බෝඩ්ස් මේවා කියව බලන්නකො. එතකොට මෙන්න මේ වගේ අනේ මාරම ලස්සනයි දිව්‍ය ලෝකයක් වගේ නිකන් තැනකට ආවා. මම කොච්චර එක්සයිට් වෙලාද කියනවා නම් ලෑන්ඩ්ස්කේප් දාන්නෙත් නැතුව මේ විදිහට තමයි මං කැප්චර් කරගෙන තියෙන්නේ. මෙතන තමයි මේ ප්ලාන්ටේෂන් එකේ තියෙන මේන්ම ඇට්‍රැක්ෂන් එක. මෙතන තමයි Instagram, Facebook pages වල viral වෙලා වගේ තියෙන තැන. හැමෝම මෙතන තමයි හොයාගෙන ඉන්නේ. ඉතින් බබාලව තියලා ෆොටෝස් ගන්නවා, කට්ටිය TikTok කරනවා, vlog කරනවා. හරිම බිසි. මම මේ ටිකත් කැප්චර් කරගත්තේ හරිම අමාරුවෙන් මිනිස්සුන්ව වදින්න නැති වෙන්න. මට මේ වීඩියෝ එක ආයි බලද්දි හිතුනේ මොකක්ද දන්නවද? දැන් මේක ඉසබෙලා ප්ලාන්ටේෂන් කියලා තියෙන්නේ මේක කවුරු හරි මේක මෑන් මේඩ් නේ. ඒ උනාට ඒක ඒගොල්ල ලස්සනට කළා තියෙනවා නැචරලි වැවිලා වගේ. එහෙම ලොකුවට නිකන් පාත්ති දාලා කපලා කොටලා එහෙම නෑ. හරිම ලස්සනට අපි නිකන් වුඩ්ස් වල ඇවිදගෙන එනකොට ආනී මල් පිපිලා වගේ එහෙම වාව් එකක් එන විදිහට තිබුණා. මෙන්න මේ මල මම මාරම විදිහට ආස වුණා බලන්න. ඒක එක මල එක විදිහට තියෙන නිකන් හරිම යුනික්. හරි ඔන්න මං චුට්ටක් වෙලා එහෙනම් කියවන්න නැතු ඉන්නම්. ඔයගොල්ලෝ හිමිට බලන්නකො මේ මල් ටික දිහා.
මේ බලන්නකො මේ අසලියා එකේ ලස්සන නිකන් අර ටිෂූ පේපර්ස් වලින් හදලා වගේ ලස්සන කලර් එකක්. ඒ ගහ දැක්කාම මට හිතුණා මං හදන් ආපු කඩල එකයි මගේ බර්ත්ඩේ කේක් ලෙෆ්ට් ඕවර්ස් උයි දාගෙන ආපු එක කන්න නම් මෙතන නියමයි කියලා. ඉතින් අපි කත් කාලා තව චුට්ටක් ඇවිදලා හෙමින් ආපහු කාර් පාක් එක පැත්තට යමු කියලා හිතුවා. තව මං මේ පාක් එක ගැන කියනවා නම් මේක UK වල හරිම ෆේමස් පාක් එකක් වයිල්ඩ් ලයිෆ් වලට. ගොඩාක් ෆොටෝග්‍රැෆර්ස්ලා මෙතනට එනවා. තව හැමතැනම දාලා තියෙනවා බෝඩ්ස් ෆීඩ් කරන්න එපා ඩියර්ස්ලාට කියලා. අපි එනකොට අතරමඟ මම කිව්වේ අර ටිකක් ඇවිදින්න තිබුණා කියලා. එතන එහෙම අපි ගොඩාක් දැක්කා රැබිට් ඩ්‍රොපින්ග්ස් තියෙනවා. ඒ කියන්නේ ඉතින් මට හිතෙනවා හවසට හරිම ලස්සනට ඇති කියලා. මේ මිනිස්සු ඔක්කොම ගියාට පස්සේ අර පුංචි කැලේ වගේ මෝහාවෝ ඉත්තෑවෝ නරි ඉතින් කොහොමද ඉන්නවනේ ලන්ඩන් වල. ඒ ඔක්කොම ගැදර් වෙන හරි ලස්සන තැනක් එන්න ඇති මෙතන කියලා. ඒ වගේම අපි කෑම කාපු තැන ලස්සනට චූටි පාටි කරන අය හිටියා තැනින් තැන. ඒකටත් හරිම අයිඩියල්. ඒ කියන්නේ ලොකුට අර කෑ ගහලා සින්දු කියලා එහෙම නෙමෙයි. ඉතින් එතකොට සත්තු බය වෙනවා අනිත් අයට ඩිස්ටර්බ්. එහෙම නැතුව අපි පුංචි සර්කල් එකක් ඇවිල්ලා බිය එකක් අරගෙන චූටි චැට් එකක් දාලා එහෙම වැඩකට හරිම ෂෝක් කියලා හිතුණා. and most importantly අපේ repetitive activities වලින් පොඩ්ඩක් අයින් වෙලා අපේ mind එක චුට්ටක් calm down කරන්න මේ වගේ තැනකට ඇවිල්ලා යන්න පුළුවන් නම් හොඳයි කියලා මට ඉතින් හිතෙනවා. අපි ආපහු එනකොට තමයි මේ බෝඩ් එක දැක්කේ. ඒ කියන්නේ මිනි buses available කියලා ඕනනම් කාර් පාක් එකට. මට හිතුණා ෂෙයා කරන්න ඕනේ කියලා මේ පාක් එකේ entrance. එතකොට මම මේ කියපු මිනි බස් එක ඒ හැම දෙයක්ම free of charge. as usual ඉතින් ලන්ඩන් වල ගොඩක් පාක්ස් free තමයි. ඉතින් ඔහොම තමයි මගේ සැටර්ඩේ එක ස්පෙන්ඩ් උනේ. අලුත් තැනකට ගියා, අලුත් දන්නේ නැති මල් දැක්කා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් එක්ස්ප්ලෝර් කරන්න ආසයි පුළුවන් වෙලාවට. ඊට පස්සේ ඉතින් අපි මේ ආවේ අයිස්ක්‍රීම් එකක් කන්න. මොකද හරිම ටයර්ඩ්, ෆ්‍රස්ට්‍රේට් වෙලා වගේ තිබ්බේ හුවේ ඇවිල්ලා. අපි දෙන්න try කරපු නැති ෆ්ලේවර් එකක් try කරලා අපි දෙන්න ඉතින් ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඉතින් thank you so much මගේ වීඩියෝ මෙච්චර වෙලා ඔයා බලාගෙන හිටියනම් please do subscribe. Bye.